ආයුබෝවන් හස්තසාර තුළින් අද අපි සලකා බලන්නේ කුජ තලාව පිළිබඳව. කුජ තලාව කියන්නේ අත්ලක හරි මැද ප්‍රදේශය. අත්ලක සාමාන්‍යයෙන් මණ්ඩල 8ක් පිහිටනවා. මේ මහපටැඟිල්ල මුල මස් නෙරා ඇති ප්‍රදේශය මෙම ස්ථානය අපි සිකුරු මණ්ඩලය කියලා නම් කරනවා. දබරැඟිල්ල මුල ප්‍රදේශය ගුරු මණ්ඩලය, මැදගිල්ල මුල ප්‍රදේශය ශනි මණ්ඩලය, මුදුගිල්ල මුල ප්‍රදේශය රවි මණ්ඩලය, සුළඟිල්ල මුල ප්‍රදේශය බුධ මණ්ඩලය, ඊට අමතරව ඉහළ කුජ මණ්ඩලය සහ පහළ කුජ මණ්ඩලය වශයෙන් මණ්ඩල දෙකක් වෙන්න මේ ස්ථාන දෙකේ තියෙනවා. ඊට අමතරව චන්ද්‍ර මණ්ඩලය අත්ලේ යටින් මැණික් කටුවට ආසන්නයෙන් පිහිටනවා. මේ මණ්ඩල 8න් වට වෙලා අල්ල මැද ප්‍රදේශය කුජ තලාව තියෙනවා. මේ කුජ තලාවේ විශේෂ පලාපලක් තමයි කුජ තලාවේ පවතින රේඛා සම්බන්ධයෙන් විමසීම. මේ කුජ තලාවේ අනවශ්‍ය පරිදි රේඛා විශාල ප්‍රමාණයක් තියෙනවා නම් ඒ අය සංවේදී ජීවිතයේ ගැටලු වලට මුහුණ දෙන්න තරමක් අමාරු නිතරම කල්පනාවෙන් සිටින සංවේදී පුද්ගලයින්ගේ තමයි මේ කුජ තලාවේ නැත්නම් අල්ල මැද වැඩිපුර රේඛා පවතින්නේ. මේ ප්‍රධාන රේඛා කුජ තලාව හරහා ගමන් කරනවා. ඒකට වරදක් නැහැ. ඊට අමතරව අවශේෂ කුඩා රේඛා වැඩිපුර තියෙනවා නම් අල්ල මැද ඒ අය ටිකක් මනස නිරවුල් කර ගැනීමේ ව්‍යායාම වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව හදාගෙන බණ භාවනා ක්‍රම යෝග ව්‍යායාම ඒ වගේ දේවලින් මනස නිරවුල් කරගත්තොත් මේ කුජතලාවේ පවතින අනවශ්‍ය රේඛා ඉවත් වෙලා මේ ප්‍රධාන රේඛාවල ප්‍රතිඵල වැඩි කරලා දෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඊටත් අමතරව මේ කුජතලාවේ තියෙන විශේෂම දෙයක් තමයි කුජතලාව ගැඹුරු අය රැකියාවෙහි වැඩි කාලයක් නිරත වෙන්නේ කිසියම් රැකියාවක ටික දිනක් යනකොට රැකියාව එපා වෙන ස්වරූපයක් ඒ අයට නිරන්තරයෙන්ම ඇති වෙනවා. කුජතලාව අල්ල මැද ගොඩක් ගැඹුරුයි නම් ඒක ඒ පුද්ගලයින්ට රැකියාව එපා වීමේ ස්වරූපයක් තියෙන බව පෙන්눔 කරනවා කියලා කියනවා. අනවශ්‍ය පරිදි අල්ල මැද ඉස්සෙන්නත් හොඳ නැහැ. මධ්‍යම ප්‍රමාණයට තියෙන එක තමයි හොඳ. ගැඹුරු වීම රැකියාව සම්බන්ධයෙන් නරක පිහිටීම. නිතර රැකියාව මාරු කරන අයගේ කුජ තලාව අල්ල මැද ඉතාමත් ගැඹුරුයි. මේ සියලු දේට විසඳුමක් වශයෙන් කුජ තලාව යහපත් මට්ටමින් පවත්වා ගන්නත් අනවශ්‍ය රේඛා වලින් තොරව පවත්වා ගන්නත් බණ භාවනා ක්‍රම තමයි අනුමත කරන්නේ. ඉදිරියේදී අපි මේ මණ්ඩල එකින් එක මේ මණ්ඩල 8 පිළිබඳව පලාපල ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. කුජ තලාව සම්බන්ධයෙන් අද වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.